ඕගොල්ලෝ බලන්න දැන් ඔය ෆාදර් ජෙරම් ඕගොල්ලෝ ඔය තාත්තා කියන ජෙරම්ට දැන් එයා ඔය මෙඩිකල් ඩෝම් කියන්නේ එයා ඔය කතෝලික ධර්මයට විරුද්ධ දෙයක් තමයි ඔය කරන්නේ. දැන් ඔය කාලයතුමායම හරි විරුද්ධයි ඒකට. මොකද කාලයතුමා කැමති නෑ ඒකට. තේරෙනවද? කාලයතුමාගෙන් ඕගොල්ලෝ ඇහුවොත් ගිහිල්ලා හමු වෙලා මේ කාලයතුමා කියයි ඒ ජෙරම් කරන්නේ එයා යේසුට විරුද්ධව තමයි එයා යන්නේ. ඒ කියන්නේ එයාගේ නිකායක් හදාගෙන එයාගේ මේ මොකද්ද මේ මෙඩිකල් ඩෝම් එකක් හදාගෙන ඒ කියන්නේ එයාගේම අපි කියමුකෝ එයාගම මේ පාල්ඩියක් හරිද? එයාගේම දේවස්ථානයක් හදාගෙන එයා මේ අනම්මනම් කරනවා. අනම්මනම් කියන්නේ මේ එයාව ආශිර්වාද කරනවා කියලා ඉතින් කියනවා ඉතින්. අපි දන්නවා ඇත්ත නැත්ත කියලා. ඕවා ඉතින් මිත්‍යා මතනේ යාළුවනේ. මං නම් හිතන්නේ නැහැ ඕවා ඇත්ත කියලා. ඕවා කාලයතුමා කරන දේවල් ඇත්ත. නමුත් ජෙරම් ෆර්නාන්දු ඇත්තටම ඝාතකයෙක් යාළුවනේ. මොකද ජෙරම් ෆර්නාන්දු දරුවෙක් මරලා එයාට එකපාරක් මං හිතන්නේ මේ ප්‍රිසන් එකට ගියා. ඇරෙස්ට් කරා එයාව පොලිසියෙන්. ඕනනම් ඇති එයාගේ මේ කේස් එක හොයන්න පුළුවන්. මේ පොලිසියෙන් ඇහුවොත් කියයි ඒක ඇත්ත. ඒ කියන්නේ එයා ජේල් එකට ගිහිල්ලා මේ ඔය රිලීස් වෙලා නිදහස් වෙලා ආපු කෙනෙක්. ඔය ජෙරම් ෆර්නාන්ඩු අන්න මේ අන්න එකයි. නැතු ජෙරම් ෆර්නාන්ඩු හොඳ කෙනෙක් නම් දරුවෙක් මරන්නේ නැහැ නේද යාළුවනේ. එහෙම කරන්න මේ අයිතියක් නැහැනේ. මොකද මේ ළමයින්ට ආදරේ එක හොඳයි නරක නෑ. නමුත් එහෙම ළමයි ඝාතනය කරන්න බෑනේ. එහෙම කවුරුත් එහෙනම් ඩොනාල්ඩ් ට්‍රම්ප්වත් මේ තමුන්ගේ ළමයි මේ වරන්න ඕනේ. චාල්ස්ුත් එහෙම කරන්න ඕනේ. ඒ සුද්දුවත් ඒව කරන්නේ මේ අපේ මේ ජෙරම් හාදයා තමයි ඔය කරන්නේ. දැන් සුද්දු උනත් කතෝලිකනේ. දැන් ඔය සුද්දු උනත් කතෝලිකයි. අනිත් එක ඒගොල්ලෝ මේ තමුන්ගේ ශරීරයට අල්ලන ගන්න තමයි කෑම කන්නේ. අපි වගේ වෙනින්ස් වලට ගියාම දාන ගෙවල් වලට ගියාම මේ බත් පිකන් දෙක තුන මේ කොත වගේ ගහ ගන්න නැහැ. තමුන්ගේ ඇඟට අල්ලන ප්‍රමාණයට තමයි ඒගොල්ලෝ ආහාර ගන්න. ඒ රටවල හරියට කෑම අපතේ දානවා අඩුයි. අපේ රටේ තමයි මේ කෑම අපතේ දාන්නේ. ඒක තමයි කුණු. තේරෙන්නේ නැද්ද? අනිත් දේ තමයි ඔය පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරනවා. පොලිතින් තහනම් කරලා කඩදාසි බෑග් හදන්න ඔය කඩදාසි අර ගොටු වල දෙන්න ඔය මේ මොරුක්ක නම් මොනවා. එතකොට තමයි රහ ඒවා. ඒ එහෙම කඩදාසි වල හැදුවොත් හරි. මොකද පොලිතින් දෙරන්න යාළුවනේ. අපි ප්‍රවාසයට ගිහලා අපි මරන්න පුළුවන් ඒක හරි මිනිස්සු. නමුත් පොලිතින් වලින් අපේ ශරීරයට අහිත කර පිළිකා හැදෙනවා. අනිත් එක ඩෙන්ගු හැදෙනවා. ඇයි ඒ වෙලාවට වැහි වතුර පිරෙනවනේ. ඔන්න ඔකයි යාළුවනේ වෙන්නේ. ඔක තමයි මූලික සිද්ධාන්තය. අන්න එකයි මං කියන්නේ. අන්න ඒක තමයි කරන්න ඕනේ. පිටරවල පොලිතින් නෑනේ යාළුවනේ. ඒ රටවල